සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදත් ආදරෙන් කතා කියවන්නාව ඔයාලා හැමදෙනාටම. මම නිසංසලා රණසිංහ. ඉතින් ඔන්න අරන් ඇවිල්ලා තියෙනවා මීතුම් සිහින නවකතාවේ 5 වෙනි එපිසෝඩ් එක. ආදරෙන් ආරාධනා කරනවා කතා කියවන්න ටිකටම මේ පැත්තට එන්න කියලා. ඉතින් මතක ඇතිනේ මොකද්ද උනේ කියලා. රවිනාත්ගේ නංගිගේ දියණිය ඇවිල්ලා මේ වෙලාවේ ආශිර්යයට බයිනවා. ඇය හිතන්නේ පීටර්ගේ දුවෙක් කියලා. උදෑසනම උද්‍යානයේ ඇසුණු තම වැඩිමල් පුත්‍රයාගේ හඬට තමා රවිනාත් මේ වෙලාවේ එළියට බහැලා එන්නේ. මොකද්ද මේ සද්ද කියලා බලන්න. ඒ ජරා කෙල්ල තමුසේ තවත් මොනවද මෙතන කරන්නේ? ඵලයන්. පීටර් එක්කගෙන ඵලයන් උඹේ කෙල්ලව මේ විදිහට ආශිර්යයට බැන වදිනවා. පීටර්ගේ දුවෙක් කියලා හිතලා මිනෝලි. ඉතින් මේ වෙනකොට රවිනාත්ගේ වැඩිමල් පුත්‍රයාත් මෙතන ඉන්නවා. ඔහු මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද මිනෝලිගේ මේ හැසිරීමට? ඇගේ වචනවලට රවිනාත්ගේ කේන්තිය වැඩි වුණා. ඉක්මනින් අඩිය තියලා ආශිර්ය අසලට පැමිණ රවිනාත් ඇයව තමන් අසලට ලං කරගත්තේ ආදරෙන් හිසත් පිළිමැදලා. ඇය බය වෙලා තමයි ඉන්නේ හොඳටම. මොකද මේ ආගන්තුක නිවසක ඇය ඇවිල්ලා ඉන්නවා. දැන් ගෑල් ළමෙක් ඇවිල්ලා බනිනවා. මිනෝලි ඔයාටත් එක්කමයි කියන්නේ. ගිහින් අම්මටත් කියනවා. මේ ඉන්නේ මගේ දුව. මෙයා ඉන්නේ මෙහෙ අපිත් එක්ක. රවිනාත් මිනෝලිට මේ විදිහට ආශිර්යව අඳුනලා දෙනවා. තමන්ගේ දුව කියලා. ඉතින් ඒකට ප්‍රතිචාර මොන වගේ ලැබේවිද රවිනාත්ගේ පුත්‍රයන් දෙදෙනාගේ. ඉතින් තාමත් ඔයාලා රවිනාත්ගේ වැඩිමල් පුත්‍රයාගේ නම දන්නේ නැහනේ. අත කොටසෙන් ඒකත් දැනගන්න පුළුවන්. ඒ වගේම රවිනාත් කියනවා හැබැයි ආය කොයි වෙලාවකවත් මේ දරුවට ඔහොම කැත විදියට කෑ ගහලා තිබුණොත් මේ ලොකු මාමා කවුද කියලා බලා ගන්න පුළුවන්. දුව යන්න ගෙට. රවිනාත් අර විදිහට මිනෝලිට බැනලා දුව යන්න ගෙට කියලා කියන්නේ ආශිර්යයට. ඉතින් ආශිර්යයට අද මොන වගේ දෙයකට මුණ දෙන්න සිද්ධ වේවිද මේ මිනිස්සු අතරේ? තේජාන් මම තමුන්ටත් එක්කමයි කියන්නේ. කසාද බඳින්න කලින් ගෑණිව මෙල්ල කරගනි. නැත්තම් මෙයාගේ තාත්තා වගේ හැම වෙලාවෙම ගූණු වෙලා ඉන්න වෙයි. රවිනාත් තමන්ගේ වැඩිමල් පුත්‍රයා තේජාන්ට එහෙම කියනවා. ඉතින් වැඩිමල් පුත්‍රයාගේ නම තේජාන්. අනිත් කෙනා තමයි රණුක. තම වැඩිමල් පුත්‍රයා තේජාන් ප්‍රභාෂවරටද ඇඟිල්ල දික් කර කෑ ගැසූ රවිනාත් ආශිර්යගේ අතත් අල්ලගෙනම නිවස දෙසට ගියා. ඉතින් මේ දෙමව්පියන් දෙදෙනාගේ මේ හැසිරීමට තේජාන් වගේම රණුක මොන වගේ විදියට හැසිරේවිද? දැන් මිනෝලිත් ඇවිල්ලා ඉන්නවා. මොනවා වුණත් ආශිර්යයන් නම් ඉන්නේ දැන් මානසිකව වැටිලා වගේ. සුජාතා මේ සියල්ලම අහගෙන හිටියේ ආශිර්යය ගැන උපන් අනුකම්පාවෙන්. එයා ආශිර්යව තම වතට තුරු කරන් ආදරෙන් මේ නළලත හාදුවත් ලැබුවේ මව් සෙනෙහස ඇයටද ලබා දෙමි. ඒත් ඉතින් මේ වැඩි හිටියෝ දෙන්න ඒ වගේ වුණාට අනිත් අය එහෙම නෑ වගේ. මොකද මිනෝලි හිතුවේ ආශිර්ය කියන්නේ පීටර්ගේ දරුවෙක් කියලා. ආශිර්ය නම් හිටියේ පියෙන් ගැහෙමින්. ඇයට දෝංකාර දෙමින් ඇසුනේ ඇයට බැන වැදුණු වචනයි. ඉකි ගසමින් බිම බලාගෙන සුජාතා අසල මිඳගෙන අඬන ආශිර්ය අසල රවිනාත් හිටියේ කේන්තියෙන් මේ වෙලාවේ. ආශිර්ය අඬනවා. ඇයට දුකයි. යන්න එන්න තැනක් නැති වුණාම එහෙම තව මේ අය කරගෙන ආවා. ඔවුන්ගේ බාල පුත්‍රයා රණුක මේ සියල්ලම මුල ඉඳන් බැල්කනියටලා බලාගෙන ඉඳලා උඩුමහලේ ඉඳලා පහළට බැස්සේ සමච්චල් සිනහාවක් මුහුණ පුරා ඇඳගෙන. ඉතින් මේ රණුක කියන්නේ මේ පවුලේ දෙවනියා බාලයා.
ඔහු මේ විදිහට මුහුණේ සමච්චල් සිනහාවක් ඇඳගෙන ඇවිල්ලා මොන වගේ දෙයක් කියයිද? මිනෝලි කියපු කතාව හරි. තාත්තලා රැවටිලා. රණුක එහෙම කියනකොට රණුකට සැරෙන් රවිනාත් රණුක කියලා කියනවා. ඌ කියන කතාව හරි. ඉතින් ඒ වෙලාවෙ එතනට රණුකගේ කතාවට හවුල් වෙමින් එන්නේ වෙන කවුරුත් නෙවෙයි. තේජාන් පවුලේ වැඩිමලා. ඉතින් අයියයි මල්ලි දෙන්නම එක පැත්තක් වෙලා. තාත්තලා කොහෙන්ද කෙල්ලෙක් ගෙනත් මේ ගෙදර කෙනෙක් කියනවා. අපි කොහොමද පිළිගන්නේ? දැක්කද මිනෝලි ගිය තරහෙන් හොඳටම කලකිරිලා. තේජාන් තමයි මේ විදිහට කියන්නේ රවිනාට. හරි සත්‍යෙන් තමයි මේ ගෙදර දැන් මේ කතාව දිග්ගැහෙන්න යන්නේ. තේජාන් වගේම රණුකත් ඉන්නේ තරහින් ආශිර්යා ගැන. කට වහපල්ලා දෙන්නම මේ විදියට බනිනවා රවිනාත්. අනේ මහත්තයා මන් නිසා ප්‍රශ්න එපා. මං මෙහෙන් යන්නම්. රණ්ඩු කරගන්න එපා. අඬ ආශිර්යා ඒ විදියට කියනවා රවිනාට. ඇය එහෙම කියනකොට ඇයට ප්‍රතිචාර මොන වගේ හම්බ වෙයිද? නෝනා මම මෙහෙන් යන්නම්. කොහොමත් මට ජීවත් වෙන්න මෙහි ගැලපෙන්නේ නැහැ. ආශිර්යා එහෙම කියනවා. එතකොටම ඔන්න රණුක පටන් ගන්නවා. "ඔව් යනවහලෝ වදයක් නොවි." ඒ රණුක ආශිර්යාව එළවනවා. යනවහලෝ වදයක් නොවි කියලා. තේජාන් මොන වගේ දෙයක් කියයිද? මොකද මේ අයියයි මල්ලි දෙන්නම එක පැත්තක්. කැමති නෑ ආශිර්යා මේ ගෙදර ඉන්නවට. මේ ගෙදර මේ වගේ දේවල් මීට කලින් වෙලා නෑ. ආපු වතක් බලන් යනවා. රණුක ආයෙත් කියනකොට තේජාන් කියනවා "තම්සට කීයක් ඕනිද? දැම්මම යනවා මේ ගෙදරින් අපිට පවුන දෙහින් ගන්නු" කියලා. ඔන්න තේජානු මේ අහිංසක කෙල්ලට බනිනවා. මොකද වුන් හිතන්නේ ආශිර්යා කියන්නේ කපටි කෙල්ලෙක් කියලා. මිල මුදල් වලට කෑදර. අයියා මලෝ දෙන්නගේ කතාවට කේන්ති ගිය රවිනාත් දෙන්නටම හොඳ වගේ කම්බුල් පහරවල් දෙකක් දුන්නේ ආශිර්යාද බයටම කෑගසනවත් සමගමයි. ඉතින් සිද්ධ වුණේ හොඳ දෙයක් නෙවෙයි. රණුකගේ තේජාන්ගේ මේ වචන නිසා කේන්ති ගියපු රවිනාත්ගෙන් ඔවුන්ට ගුටි හම්බ වෙනවා. හැබැයි ඒකට ආශිර්යා කැමති නෑ. අනේ රවි කියලා සුජාතා මෙහෙම කෑ ගහනකොට තවත් මෙහි හිටිය නොහැකි. පාර කෑ දෙදෙනාම කම්බුල අල්ලන් තාත් මිටි කමින් රතු ඇස් වලින් බලාගෙන හිටියේ ආශිර්යා දිහා. ඇයට වෙන කළ හැකි දෙයක් නෑ. ඉතින් ආශිර්යාව මරාගෙන කන්න තරම් තරහක් මේ වෙලාවේ රණුකගේ හිතවල තියෙනවා. තම අත අල්ලන් හිටපු සුජාතාගේ අත ඇතෑරිය ආශිර්යා තවත් එහි නොසිට තමන්ට දුන් කාමරේ වෙතට දිව ගියා. බයටම ඇගේ පපුව වේගෙන් ගැහෙනවා. අතපය වෙවුලනවා. අල්ලන දේ නැවත බිමට වැටෙනවා. ඉතින් ආශිර්යා හොඳටම බය වෙලා මේ තේජාන්ගේ රණුකගේ බැනවැදීම් වලට වගේම ඔවුන් දෙදෙනාට රවිනාත් දුන්න පහර නිසා ඔවුන් දෙදෙනා ආශිර්යා දිහා බලාගෙන හිටියේ මරන් කන්න වගේ. ඒ තරම් කේන්තියකින්. තමන්ගේ කුඩා හෑන්ඩ් බෑග් එක රැගෙන ඒට තම ලියකියවිලි කුඩා දුරකථනයත් මවගේ පියාගේ ෆොටෝ දෙකත් රැගෙන තවත් මොහොතක්වත් නොසිට කාමරෙන් පිටතට පැමිණියා. ඉතින් ඇඳුම් පැළඳුම් අරගත්තේ නෑ. අවශ්‍යම කරන දේවල් ටික ටක් ගාලා ගත්තා. හෑන්ඩ් බෑග් එකට දාගත්තා. තමන්ට දුන්න කාමරෙන් පිටතට පැමිණියා. ආශිර්යා යන්නයි සූදානම් වෙන්නේ මේ නිවසෙන්. හොඳට මැති. ඒ දරුවව මම මෙහාට ගෙනාවේ මට ඕන නිසා. තමුන්ලා දෙන්න දන්නවද ඒ කවුද කියලා? මේ වෙලාවේ වුණ රවිනාත් අර යක්ෂ පැටව් දෙන්නට කියන්න හදන්නේ ආශිර්යා කවුද කියලා. ඉතින් තව වෙනතුරුත් ඔවුන් දන්නේ මේ
තමන්ගේ පියාගේ හොඳම සේවකයාගේ දියණිය කියලා. ඒ බව දන්නේ නැතුව තමයි බණවත් මේ විදියට නිවසෙන් එලවන්න ඵලයන් කියලා එලවන්නේ. රණුක අද තමුන් ජීවත් වෙන්නේ කෙල්ලගේ තාත්තා හින්දා. රවිනාත් මෙහෙම කියනකොට එකපාරටම මොකක් කියලාත් අහන්නේ රණුකම තමයි. රවිනාත්ගේ ගෝර නාඩුව සමග කියපු දේ නිසා යක්ක පැටව් දෙන්නම තක්බීරි වුණා. ඇත්තටම මේ රවිනාත්ගේ මේ කොල්ල දෙන්න යක්ක පැටව් දෙන්නෙක්ම තමයි. තාත්තා මොකක්ද කිව්වේ? එතකොට ඒ ජයසූරිය අංකල්ගේ දුවද? ඕ ගෝඩ්. ඒ තමයි තේජාන්ගේ ප්‍රතිචාර. දෙන්න හොයන්නේ බලන්නේ නැතුව කවුද බලන්නේ නැතුව කෙල්ලව ගෙදර කෙල්ලට බැන්නා යන්න කියලා. දැන් තමයි ඕනුත් දැනගත්තේ මේ ජයසූරියගේ දියණිය කියලා. තේජාන් තම නළලත පිරිමදිමින් එහාට මෙහාට ඇවිදින්න උනා. රණුක සිටි තැනම ඉඳගත්තේ කිසිවක් හිතාගත නොහැකිව. මොකද මේ රණුක කියන්නේ ජයසූරියට ගොඩක් ආදරේ කරන කරු කරන කොල්ලෙක්. මේ ඇවිත් ඉන්නේ ජයසූරියගේ දියණිය. තේජාන් හා රණුක දඩබ්බර කොල්ලන් දෙදෙනෙක්. රවිනාත්ගේ වැඩිමාල් පුත්‍රයා හා බාල පුත්‍රයා. වයසින් නැත්තේ වසරක පරතරයක්. ඉතින් ඒ හින්දාම මූන් දෙදෙනා අයියයි මල්ලීට වැඩිය හොඳ යාළුවෝ දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. ඒ තරමට මේ අයියයි මල්ලී දෙන්න හරි එකතුයි. රණුකගේ දඩබ්බර ක්‍රියාලි සහ ඌ එක මොහොතක බරපතල රියානතුරකට මුහුණ දෙන්නේ. රවිනාත් හා සුජාතා සමග තේජාන් විදේශගත වී සිටි මොහොතක. රණුක කියන්නේ පවුලේ බාලයානේ හරි දඩබ්බරයි. දඟ වැඩි. ඉතින් ඔහු රියානතුරකට මුහුණ දෙනවා. අනතුර නිසා රණුකගේ විශාල ප්‍රමාණයේ රුධිර වාහනයක් සිදු වී තිබෙනවා. ඒ අනතුර ගැන මුලින්ම සැලවී තිබුණේ ජයසූරියට. ඔහු රවිනාත්ගේ නැගණියන් දෙදෙනාට දැන්නුවත් ඔවුන් ඒ ගණනකට ගත්තේ නැහැ. ඒ මොහොතේ රණුක අසල හිටියේ ජයසූරිය. රුධිරය අවශ්‍ය වූ විට ඒ සඳහාද රණුකගේ පිහිටට හිටියේ ජයසූරිය පමණයි. ඉතින් කතාව කියවන ගමන් පුංචි මතක් කිරීමකුත් තියෙනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මට සහයෝගයක් දීලා දිගටම මේ වගේ කතා කියවන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඔයාලට ආරාධනා කරනවා. ලොකු නෝනා පුංචි නෝනා අඬ පාර පැත්තට දුවගෙන ගියා. ඒත් එක්කම තමයි කාන්ති මේ පිරිස අතරට දුවගෙන ඇවිල්ලා කියන්නේ ආශිර්යා අඬ පාර පැත්තට ගියා කියලා. අනේ රවි මගේ කෙල්ල සුජාතා අඬන්නට උනා. ඒත් මේ වෙනකොටත් ආශිර්යා මේ නිවසේ අර සුවිසල් කළු ගේට්ටුව පහු කරගෙන නිවසෙන් පිටතට ගිහිල්ලා ඉවරයි. අඬම කලබල වූ තේජාන් පාර දෙසට දුවන්න උනේ ඔවුන් අතින් සිදු වරද ගැන පසුතැවෙමින්. තේජාන් හා රණුක ඇයවත් මැන්නේ මිනෝලිගේ මිම්මෙන්. ඉතින් මේ තේජාන් වගේම රණුක ඇයි ආශිර්යාව මිනෝලිගේ මිම්මෙන් මැන්නේ කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. තේජාන් විවාහ වෙන්න ඉන්නේ මිනෝලිත් එක්ක. ඒ තේජාන් නැයි මිනෝලිගේ මිම්මෙන් ආශිර්යාව මැන්නේ. බොරු අහිංසකකමක් ලස්සනත් පෙන්නා නිවෙස් වලට රිංගා ගන්නා කපටි කෙල්ලන් නැති ඉන්නවා. පිරිමින් පමණක් නෙවෙයි ගැහැණුන්ද මුලා කරලා පවුල් කඩා දමන අයද බොහෝමයක් ඉන්නවා. ඉතින් මේ
රණුක වගේම තේජාන් හිතුවේ ආශ්චර්යයා කියන්නේත් එහෙම කෙනෙක් කියලා. තේජාන් හා රණුක හිතුවේ ආශ්චර්යයත් එවන් අයෙක් විදිහටයි. තම මව නිතර තමන්ට දුවෙක් නැති අඩුව ගැන දුක් වූ බව ඔවුන් දන්නවා. ඒ නිසාම තම මව කොහෙන් හෝ මැයව ගෙනෙන්නට ඇති බව මේ අයියා මලෝ දෙන්නා ඇය දුටු පළමු දිනම කතා වුණා. ඉතින් නිකන් නෙවෙයි මේ අයියයි මල්ලි දෙන්න කතා වෙලා තියෙනවා. අම්මයි තාත්තයි ඔන්න කෙල්ලෙක් අරන් ඇවිල්ලා තියෙනවා. කොහේ හරි හිටපු කෙල්ලෙක්ව තමයි මේ තමන්ගේ දුව කියලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ආශ්චර්යයා ලස්සනයි. ඒ නිසාම මිනෝලිගේ හැසිරීම එලෙස දරුණු වුණා. පාවහන් යුගලද නොමැතිව පාර දෙසට දිව ගිය තේජාන් දුටුවේ ඈතින් ඇවිද යන කෙල්ලව. ඔන්න ආඩම්බරකාර හිතුවක්කාර දඩබ්බරෙක් වුණු තේජාන් ආශ්චර්යයා පස්සේ දැන් දුවගෙන යනවා සරප්පු දෙකක් නැතුව ඇයව නවත්තන්න. මේ ඕයි නවතින ඔහොම නැත. ආශ්චර්යයට ඇහෙන්නේ නැහැ. ඇගේ සවනට දෝංකාර දෙමින් ඇහෙන්නේ තවමත් ඔවුන් තමාට බැනවැදී වචන පමණයි. ඉතින් එහෙම එකේ පිටිපස්සෙන් නවතින්න කියලා කතා කර පස්සෙන් දුවන් එන තේජාන්ගේ හඬ ආශ්චර්යයට ඇහුන්නේ. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා මේ වගේ කතා දිගටම කියවන්න එකතු වෙන්න කියලා. තමා පිටුපස දිව එන තේජවන්ත තේජාන් ගැන ඇය දන්නේ නැහැ. හඬමින් තම බෑගය පපුවට තුරුරු කරගනිමින් ඇවිද යන කෙල්ල පහු කරගෙන ගොස් එකවර නතර වුණේ රණුකගේ ජිප් එක. ඉතින් අයියා පයින් දුවගෙන එනකොට මල්ලි ජිප් එක අරගෙන ඇවිල්ලා බලමු ඊළඟට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. බලන් ඉන්න තවත් කොටසක් අරන් ඉක්මනින් එන්න. මම නිසංසලා රණසිංහ.